මෙච්චර කල් ඔයාලා එලිසාල් කියලා රැවටිලා කරන මුංගු කෑව නේද? ඇත්තටම මේ එනසාල් එහෙමත් නැත්නම් කරන මුංගු කියන්නේ දෙකක්ද එකක්ද? ඔයාලට හිතාගන්න බැරි වෙයි. එනසාල් සහ කරන මුංගු කියන්නේ වර්ග දෙකක්. Oh my god! අපි හිතුවනේ එක වර්ගයක් කියලා. නෑ. මේ දෙක පැහැදිලිවම වර්ග දෙකක්. අතීත ශ්‍රී ලංකාවේ අපේ වගා භූමිවල තිබුණේ මේ එනසාල් කියන ප්‍රභේද. අරාබි ජාතීන් මේ එනසාල් අපනයනය කරනකොට අඳුනගත්තා ඉන්දියාව වගේ රටවල තියෙන්නේ කරන මුංගු කියන ප්‍රභේද කියන කාරණාව. ඒගොල්ලෝ දැනගත්තා මේ එනසාල් වලට වැඩිය විලඳ වටිනාකමක් කරන මුංගු වල තියෙනවා කියලා. ඒකට හේතුව තමයි එනසාල් වියලනකොට වඩාත් ඇකිලුණා. අපිට බීජ විදිහට තමයි අපනයනය කරන්න හැකියාව තිබුණේ. හැබැයි කරන මුංගු වල එහෙම තිබුණේ නැහැ. මේක හරි ලස්සනට වේල ගන්න හැකියාව තිබුණා. කරන මුංගු ගෙඩි විදිහටම අපිට අපනයනය කරන්න හැකියාව තිබුණා. අරාබි ජාතීන් මේ එනසාල් වතුවල කරන මුංගු ගෙනල්ලා වගා කරන්න පටන් ගත්තා. එතකොට ක්‍රමයෙන් මේ එනසාල් වෙනුවට කරන මුංගු පඳුරු මේ එනසාල් වගාව යටපත් කරගත්තා. එහෙනම් අද ඔබ මේ පරිභෝජනය කරන්නේ කරන මුංගු. එනසාල් කලාතුරකින් අපිට කැලෑබද ප්‍රදේශවලින් හොයා ගන්නට පුළුවන්. එහෙනම් අද ඔබ නිවැරදි වෙන්න. අපි අතර පාවිච්චි කරන්නේ කරන මුංගු කියන ප්‍රභේදය. නිවැරදි නම කරන මුංගු. මේ ගැන තවත් දැනගන්නට ඕන නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්.